Hello friends, welcome back to my channel DSSL Gaming Kolla. Hari guys, ada yang natanne Sripada guys. Hari බලමු මොකක්ද මේ පාර ටිකක් කැඩලා දැන් මගේ අලුත් වෑන් එකේ guys යන්න ගන්නේ. අපච්චිගේ වෑන් එක මගේ වෑන් එක එක වගේ. අපච්චිගේ වෑන් එක S2 හයි කරා හැබැයි ඒක ගැලෙව්වා. අපච්චි එක්ක ඇතයි කිව්වා ඊට පස්සේ අපච්චි එක්ක ගැලෙව්වා. හරි දැන් guys අපි හැටන් යන්න ඉතින් පාරෙන් යන්න හදන්නේ. guys අපේ මල්ලි මේ ෆෝන් එක බලනවා හෙන්න සද්ද වැඩි කරනවා. මල්ලි ඔක අඩු ගන්න. ඔක අඩු ගන්නකො. ඕ guys අඩු කරන්න ගිහිල්ලා සිරිපාදේ පාස් වුණා. හරිද? දැන් වාච ඔය මඩ දාමු. පුටින් හෙප්පෙනවා. guys කියනවා මල්ලි මේ කැන්සල් ගියන්නනේ මට. දැන් මේ අතර දෙනවා මේ ෆෝන් එක අල්ලගන්න බෑ. හරි guys මේ මල්ලිගේ ඇඩ් ෆෝන් එකේ හරි ගණන් ගන්නවා අපිට ඇඩ් නෑ. ටික මේ පැත්ත මට ටික හුරු නිසා හරි මේ පැත්ත නම් හුරුයි හැබැයි ඉතින් මොනවා වුණත් බ්‍රේක් එකම ගෙදර චෙක් කරන්න ඕනේ නෙද්දි. ඕ හරි සම්මි යන්න මම්මිත් එක්ක තනියම නම් ශ්‍රීපාදෙන් නෑ. ඕ guys පොඩ්ඩක් ඉන්න. අදනම් මගේ අපල දවසක් දවසක් මේ වෑන් එක පහළට යන්න හදනවා. ඉතින් මෙයා එක දේවල් මට පෙන්නනවා. හරිද? දැන් උඩදී හරියටම ඉරිසේවය බලාගෙන තියෙන්න ඕන. කරන රෑටවත් නගින්න ඕන. දැන් ඕනේ නැත්නම් හරි. ටිකක් හොඳට නගින්න තියනවා ගොඩක්. හවස නගන්න ඕන. ඕක අසන්න සිරිපාද හෙන්ට ගින්තියි. පේන්නේ නැහැ guys මේ වෑන් එක ගියාපුවාම බස් එක ලොකු නිසා බස් එකෙන් පාර පේනවා. මේක පොඩිනේ පේන්නේ නැහැ. මම කැසුත් ගහලා තියන්නේ වෙනම. දැන් වහයි හරිද? වැහලා guys මේ තමයි මගේ යාළුවෙක්ගේ channel එකක් තියෙනවා මලින් දැදිගම කියලා. ඒකට subscribe කරන්න මගේ channel එකට subscribe කරන්න. මට ඉතින් subscribers දැන් 70ක් වගේ ඉන්නේ. හරිද? subscribers 70ක් විතර guys ඉන්නේ දැන්. ටිකක් කල් දැන් guys පටන් ගන්න. හරිද? ටිකක් කල් දැන් පටන් අරන් මේ ඉතින් guys මේ වැඩක් නැහැ නේ. කට්ටිය කවුරු subscribe කරන්නේ නැහැ. හරිද? දැන් යන්න පාක් කරගමු. වෑන් එක හරි දැන් guys අපි මම නගින්න පටන් ගමු. සීත කවුලෙන් අදත් මොකට සෝද ගමුනේ. සීත කවුලෙන් නෝනට හුරු වෙලා. guys මට පොඩ්ඩක් උඩට එන්න ඕනේ. උඩට එන්න අවස්ථාවක් තියෙනවා. සීත කවුලෙන් නෑ සීතයි. හරිද? තර වෙනට නගින්න තියෙනවා guys. කමක් නැහැ හැමදාම එන එකනේ. උඩදී හරියට මිරිසේව බලන්න තිබ්බා නම් ඇති. මිරිසේව බලලා හරිද? මේ මෙතන මේ පහළට ආය වැටෙනවා. ඉතින් ආය ඉවරයක් නැහැ. මෙතනින් පැන්නොත් ඉවරයි පහළට. මෙන්න මෙතන මේ එන්න දීගයි සීත කවුල. guys මේ දැන් රතු පාට වැටක් තියෙනවා. මේ නෑ. අයින මකරතොර නාන්න guys වැස්ස පටන් ගත්තා. දැන් ඔහොම රෑ වෙනවා. හරිද?
මම මේවා ගැන කියලා දීලා තියෙනවා කලින්. බලමු ලයිට් කනක් ඇතුලේ. ඒ ලයිට් ඔක්කොම ඔන් කරා. හරිද? ශ්‍රීපාද ලයිට් ඔක්කොම ඔන් කරා. අම්බෝ. මල්ලි මොනවද කරන්නේ? මොනවද කරන්නේ? මෙතන හරිනවද? උනේ. පේන්නේ නැහැ guys මුකුත්. හරියට දැන් ඊටසේ බලා ගන්න පුළුවන් අපිට. පොඩ්ඩක් ඉන්න මේ ෆ්ලෑෂ් එකත් ඔන් කරගන්න. ලොකු ෆ්ලෑෂ් ලයිට් එකක් ගෙනාවා. අන්න දැන් පේනවා ඉතින් ආයේ උඩ මළුවටම යනකම්. ඒක රෝෆ් වුණා. ශාම ශාලාව. හරි guys දැන් අපි ළඟ හරිද? දැන් තම සම්පූර්ණ කළු වෙනවා. අහස. අද නම් කලින් වෙන්දි දන්නේ නැහැ. දැන් චූටිත්තක් වගේ දැන් හවස් වෙලා තියෙනවා. දැන් තියෙනවා ගෙත්තම් පාන. මීනගෙන වලට කියෙල්ලි ගෙත්තම් පාන පස්සේ තමයි දෙන්නේ හැලකණු. පොඩි මල්ලි කෑ ගහනවා. පාන. guys ඇස්සේ මෙරිදනවා guys දැන් ගේම් ගහලා. ඇස් රිදෙන අමාරු විදියට. මාන්සියෙන් guys ඉතින් වීඩියෝ කරන්නේ ඉතින් මම ආසාවට නෙමෙයි guys. ආසාවට නෙමෙයි මම කරන්නේ. subscribers ලා ගන්න. දැනුත් මේ හෙන්න නිදිමතෙන් මේ රෑ කරන්නේ. වීඩියෝ නිදිමතයි යන්නේ. සාමාන්‍ය දවස්වල මම නිදා ගන්නවා. මේ YouTube channel එක පටන් ගන්න කලින් කවුරුත් ඉතින් මට subscribe කරන්නේ නැහැ. මම හිතනවා මේ වීඩියෝ එක බලන කට්ටිය හැමෝම මාව subscribe කරයි කියලා. මට ඉන්නේ subscribers ලා පොඩි ගාණයි. ඒත් 70 ගාණක් ඉන්නේ. මෙන්න තියෙනවා දැන් guys මාගේ නම්බේ. මම සාමාන්‍යයෙන් දවස්වල ශ්‍රීපාද එන්නේ හරි සතුටින්. හැබැයි අද නම් මම ශ්‍රීපාදේ නගින්නේ දුකින්. මොකද ඇයි මට subscribers ලා නැහැ. අපි මල්ලි මයිකල් ජැක්සන්ගේ සින්දුවක් දාලා. හරි guys දැන් දුක අමතක කරමු. අග්ගලකන් ඩෝම් පුතා. wow. දැන් අපි රෑ guys ඉන්නේ උඩ මළුව. දැන් සමන්දි යනවා හරිද? ඒ මල්ලි ෆොටෝ ගන්න බෑ හරිද? උඩ මාර සීතලයි guys. අපි හිතුවේවත් නැති වැස්සක් ආවා. wow guys ඉරසේවය යන්න තියෙනවා. ඔන්න තියෙනවා guys ඉරසේවය. හරිද? ඉරසේවය. ඔන්න තියෙනවා ඉරසේවය. අපි හිතුවා වගේම guys අපිට එන්න පුළුවන් වෙලා ඉරසේවය බැලුවා. පොඩ්ඩක් මේ සවුන්ඩ් එක. ඒ සින්දුවට මට hina යනවා guys. මම channel එකේ මම දාලා තියෙන සින්දුව. මේ තියෙන අර කල. මේ පස්ල පෙන්නන්නේ නැහැ. ඒ වෙලාව නම් වහලා. මම ඇත්තටම Instagram දැකලා තියෙයි guys. මෙන්න තියෙනවා දැන් ෆොටෝ එකක් එහෙම ගාගමු. අනික් guys අනික් කට්ටියට එහෙනම් දැන් ඔය ගොඩක් subscribers ලා ඉන්නවා guys. මම අනික් channel වලට ගිහින් මගේ channel එක දිහා බලලා මම ගොඩක් දුක් වෙනවා. ඔය බලන කට්ටිය අනිවාර්යෙන් මේ subscribe කරන්න ඈ. මම ඉතින් මේ නරකින් බයින්නේ නැහැ හරිද? මම බයින්නේ නැහැ. මම හොඳින් කියන්නේ හරිද? වෙන කට්ටිය වගේ බයිනවා. ඔය නිකන් තියෙන බන් මේව කරලා දාන්න. අන්න එහෙම නෑ guys මම. මල්ලි එකේ sounds දානවා guys මට hina යනවා. මම අත්තම හිතුවත් හරිම අහිංසකයි හරිද? මං හරි අහිංසකයි. මෙන්න අපි මල්ලි guys මේ වැස්සනේ ඉතින්. හරි මුකුත් කියන්න හොඳ නැහැ. මෙතන කටවරද්ද ගන්න හොඳ නැහැ. වැස්සන නැතුනොත් හොඳා. දේ පාන්දරම වැස්සනේ. මේ ඊරසේ guys අපිට හරියටම බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් බලාකුළු වලට ඇවිලා අපි හිතන දේ වෙන්නේ නැහැ. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. මට ඉතින්
දැන්ටත් විනාඩි 9:58ක් විතර වෙනවා. දැන්ට විනාඩි 10යි හරිද? දැන් මම මේ ඉන්නේ උඩමළුවේ මෙච්චර වෙලා දැන් මේ වැස්ස නවතිනවා හරිද? වැස්ස නවතුනාට පස්සේ මම ඔයාලට පෙන්නනවා. මොනවා වගේද? ඕ wow guys. මේ ඉන්න බැරිද අපිට? නෝ විදි වටයක් දාමු. guys මේ මල්ලි වගේ වීඩියෝ එකක් දාලා. මම මෙහෙන් වීඩියෝ කරොත් එයා මගේ වීඩියෝ බලනවා. guys කන්ටාර ගහන්නත් බැරිුණානේ දැන් 13 පාරක් ආවා. ගේම් එකේ ඇත්තටමයි ටින් 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 හරි guys ගැහුවා. අයියෝ guys අපිට හිරසේවේ හරියට බලා ගන්න බැරිලා. හරි ගමන්නේ ඔන්න තමයි guys ඕක තමයි කියන්නේ හිරසේවේ කියලා. ඊටලා වේ රස්නේ guys. රස්නේ අපි දැන් ඉන්නට බහිමු. හරි බහිමු. මෙතනින් පයිමුද? දැන් මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරොත් මෙතනින් පයින්නවා. ඕ guys පෙන්න. හරි පෙන්න. හරි bye. හරි guys ඉතින් එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න එපා. හරිද? යාළුවන්ට ෂෙයා කරන්න එපා. ලයික් කරන්නත් එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් විතරක් කරන්න ඈ. සබ්ස්ක්‍රයිබර්ස්ලා විතරයි guys ඕනේ. ලයික් නම් එපා. ලයික් නම් එපාමයි. සබ්ස්ක්‍රයිබර්ස්ලා ටිකයි ඕනේ. හරි guys මේ දැන් මේ මට guys ටිකක් තියෙනවා. මං guys 1k සබ්ස්ක්‍රයිබර්ස්ලා නම් ඕනේ අනිවාර්යෙන්. හරිද? අප්‍රේල් මාසේ ඉවර වෙනක නෙමෙයි. මේ මයි මාසේ ඉවර වෙද්දී ඔයාලට පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. ඒ චැලෙන්ජ් එක තමයි මං අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 10000 පන්නන්න ඕන. හරිද? 10000 හරි 1000 හරි සබ්ස්ක්‍රයිබර්ස්ලා. මොකද මගේ යාළුවෝ YouTube කරන එක යාළුවෙක් මගේ මං ඒ නම කියන්නේ නැහැ දැන්. මේ මට නම මතක නැහැ. හරිද? මං මේ වෙලාව කියන්න. එයාට සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා මේ 20k. හරිද? 20k සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා එයාට. ඒ නිසා guys මේ එයා මට විහිළු කරනවා. හරිද? මට සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ. එහෙම නිසා මේ සබ්ස්ක්‍රයිබ් නම් කරන්න අනිවාර්යෙන් ඈ. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් bye.